සුබ දවසක් හැමෝටම ඔන්න ඉතින් අපිට අලුතෙන්ම බ්ලැක් ජර්සි ඉවෙන්ට් එක ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ ඉවෙන්ට් එක ලෙවල් 8 තියෙන අයට එහෙම නැත්නම් 8 බැජ් එක තියෙන අයට මීට කලින් දීලා තිබ්බා. ඒ වගේම ඉවෙන්ට් එක ස්පින් කරලා ගන්න ඇති. ඉතින් කොහොම හරි මන් ලෙවල් 6 ඉන්නේ. ඔන්න ඉතින් මට නම් මේ ඉවෙන්ට් එක අන්ලොක් කරලා තියෙන්නේ අද. ඉතින් මේ වගේ ඉවෙන්ට් බලන්න කැමති නම් අනිවාර්යෙන්ම ඔයාලා Gaming Ghost Academy YouTube channel එක වගේම Gaming Ghost Lite channel එකත් sub කරලා bell එක all කරලාම තියාගන්න කියලා මතක් කරනවා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට බ්ලැක් ජර්සිය තියෙනවා. ඉතින් මේ බ්ලැක් ජර්සිය අපිට අලුතෙන්ම ඇවිල්ලා තියෙන්නේ. ඒ වගේම තමයි මේ පරණ බ්ලැක් ජර්සිය මේ විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් අපි බලමු මේ බ්ලැක් ජර්සිය ගන්න අපිට ඩයමන්ඩ් කීයක් යයිද කියලා. ඉතින් ඒ වගේම තමයි මේ වගේ අලුත් වීඩියෝ බලන්න ඒ වගේම තමයි ඔයාලට ඩයමන්ඩ් top up කර ගන්න පුළුවන් විශ්වාසවන්තව Gaming Ghost ඩයමන්ඩ් ස්ටෝර් එකකින්. ඉතින් ඔයාලා මෙන්න මේ නම්බරයට මැසේජ් එකක් දාලා ඔයාලට පුළුවන් විශ්වාසවන්තව වගේම ඉක්මනින්ම ඩයමන්ඩ් top up කරගන්න. හරි අපි බලමු මේ අලුත්ම ඉවෙන්ට් එක අපිට ස්පින් කරලා ඩයමන්ඩ් කීයක් යයිද කියලා. මේ ගන්න ඉතින් ඔයාලට බලන්න පුළුවන් මෙතන අනිවාර්යයෙන්ම අපිට ලක් එක 150න් එහෙම නැත්නම් ස්පින් 150න් අපිට අනිවාර්යයෙන්ම මෙන්න මේ බ්ලැක් ජර්සියක් දෙනවා කියලා තියෙනවා. ඉතින් අපිට මේ ආවේක එනවා මේ තියෙන එක එයිද එහෙම නැත්නම් අලුත් එක එයිද කියලා හරියටම කියන්න බෑ. ඉතින් තියෙන එක අපිට ආවොත් අපිට ඩයමන්ඩ් ලොකු ගාණක් යනවා මේ අනිත් එක ගන්න. ඒ වගේම තමයි එක්ස්චේන්ජ් කෙන්තන්ට ආවට පස්සේ බලා ගන්න පුළුවන් මෙතන තියෙනවා මෙන්න මේ කලින් දීපු බන්ඩල් කීපයක්. ඉතින් මේ බන්ඩල් ඩවුන්ලෝඩ් උත් නැහැ මේ මොබයිල් එකකින් වීඩියෝ එකක් හදන්නේ. ඉතින් මේ බන්ඩල් ටිකත් ඔයාලට බලා ගන්න පුළුවන්. ඒ වගේම වෝල් ස්කින් එකක් තියෙනවා. ඒ වගේම තමයි මෙතනින් අපිට මෙන්න මේ කැත්තට ස්කින් එක ගන්න පුළුවන්. ඒ වගේම බෑග් පැක් එකක් තියෙනවා. ඒ වගේම මෙන්න මේක තියෙනවා. හරි අපි බලමු මේක ස්පින් කරලා. ඉතින් මම ස්පින් කරන්න කලින් මල්ලක ඩයමන්ඩ් පොඩි ප්‍රමාණයක් තියෙන්නේ. ඒ හින්දා මම account එක එහෙම බොට් කරගෙන ස්පින් කරන්න යන්නේ. ඉතින් මේ විදිහට මම බොට් කැරක්ටර් එකකින් දා ගන්නවා. ඊට පස්සේ මම මෙතනට ඇවිල්ලා ක්ලියර් කැචර් කරලා එකපාරක් දෙපාරක් විතර ස්පින් කරගෙන යනවා. ඉතින් ඔයාලත් මේක අලුතෙන්ම ඒ කියන්නේ 8 බැජ් එක නැති අය ඉන්නවනේ. ඒ අය මේ ඉවෙන්ට් එක ස්පින් කරන්න කැමති නම් අනිවාර්යෙන්ම ඔයාලත් ට්‍රික් එකක් යූස් කරන්න. ඔයාලටත් අනිවාර්යෙන්ම අඩු ගානට මෙන්න මේ ඉවෙන්ට් එක ගන්න ඉවෙන්ට් එකේ තියෙන දේවල් ගන්න පුළුවන්. හරි අපි මේක පොඩ්ඩක් දෙමු. මම දෙන්නේ දෙපාරයි මේ අද. ඉතින් දෙපාරක් දෙනවා. ඊට පස්සේ අපි මෙතනින් ගෝල්ඩ් රොයල් එක ගෝල්ඩ් රොයල් බන්ඩල් එකේම වෙනස් කරලා තියෙනවා. මේ කලින් දීපු බන්ඩල් එක නෙමෙයි දැන් තියෙන්නේ. වෙන බන්ඩල් එකක් තියෙන්නේ මේ ඒක කලින් දීලා තිබ්බේ දීපු බන්ඩල් එකේ හින්දා මේ කට්ටිය වෙනස් කරලා තියෙන මේකත්. ඉතින් හරි දැන් අපි ඔක්කොම හරි දැන් රෙඩි වෙලා ඉන්නේ. දැන් අපි මෙන්න මේ බ්ලැක් ජර්සියට ස්පින් කරමු. ඉතින් අපිට එක ස්පින් එකක් දෙන්න ඩයමන්ඩ් යනවා හරියටම 25ක්. ඒ වගේම ස්පින් 11කට ඩයමන්ඩ් යනවා 250ක්. ඉතින් අපි බලමු අපිට ඩයමන්ඩ් කීයක් ඇයිද කියලා මෙන්න මේ ඉවෙන්ට් එකේ බ්ලැක් ජර්සි එක ගන්න. හරි ඔයාලට බලා ගන්න පුළුවන් එක ස්පින් එකෙන් අපිට ටෝකන් ආවේ හරියටම 16යි. ඉතින් එතකොට හිතා ගන්න පුළුවන් අපිට කොහොම ඩයමන්ඩ් ගාණක් යයිද කියලා මේ ඉවෙන්ට් එකට. හරි ඉතින් අපිට ස්පින් දෙකක් දුන්නා. අපි තුන්වෙනි ස්පින් එකක් දෙමු. එම්මටම මට නම් හිතෙන්නේ මේක ඩයමන්ඩ් කොහොමත් ඔක්කොම ඉවරනකන් යයි වගේ. හරි ඔන්න එකත් හරි ස්පින් 44ක් දීලා තියෙන්නේ. ලක් එක 50න්ම 150න් එන්නතර ලක් එක එහෙම නැත්නම් ස්පින් 100න් වගේ ආවොත් නම් ගොඩ බ්ලැක් ජර්සිය. ඒකත් එන්න ඕන අර නැති එක මන් ළඟ. තියෙන එක නම් එන්නත් එපා. නැති එක ආවොත් නම් ගොඩ. අනිවාර්යෙන් වීඩියෝ එක ලයික් එකක් දාන්න. ඒ වගේම පුළුවන් තරම් වීඩියෝ එක ෂෙයා කරන්න. අලුත් channel එක sub කරලා bell එක all කරලාම තියාගන්න. ඔයාලට මේ වගේ වීඩියෝ හැමදාම බලා ගන්න පුළුවන්. ඉතින් ඉදිරියට මේ channel දෙකේම වීඩියෝ අප්ලෝඩ් වෙනවා. ඒ හින්දා අනිවාර්යෙන්ම ඔයාලා channel දෙකම sub කරලා තියාගන්න. හරි ඔන්න ඉතින් ස්පින් හරියටම 77ක් දීලා තිනවා. තාම මට බ්ලැක් ජර්සි ඇවිල්ලා නැහැ. ඉතින් අපි උඩරිම ඩයමන්ඩ් අඩු ගානෙන් තමයි ගන්න ඕන. මොකද මේ ඩයමන්ඩ් පොඩි ගාණක් තියෙන්නේ. ඉතින් ඒ ගානෙන් උඩරිම අපි ගන්න try කරන්න ඕන. හරි අපි තව 250ක් දෙමු. දැන්වත් ඒද බ්ලැක් ජර්සිය. හරි ඔන්න අපි දැන් මේ ස්පින් එක 99යි නේ. එතකොට ස්පින් හරි අපිට ඉතින් 150යිම මට නම් හිතෙන්නේ ඒ වගේ. මේක නම් ලොකු ගාණක් ඩයමන්ඩ් කනවා ට්‍රික් නෙවෙයි. මොනව දැම්මත් ලොකු ඩයමන්ඩ් ගාණක් කයි වගේ. ඒ ඩයමන්ඩ් ගාණත් කාලා අපිට අනිත් අර තියෙන බ්ලැක් ජර්සි එම ආවොත් තමයි ඉතින් හපාගෙන මැරෙන්න වෙන්නේ.
හරි ඩයිමන්ඩ් ටිකක් දුන්න ඉවර වීගෙන යන්නේ ස්පින් ටිකත් ලඟ වෙනවා මේ ස්පින් 150ත් ලඟ වෙනවා තාම ඉතින් බණ්ඩල් එකෙන් දෙත් නැහැ අපිට මෙතරින් මෙන්න මේ බෑක් පැක් එක ගන්න පුළුවන් ඊට පස්සේ මේ ටික ගන්න පුළුවන් හරි තව අපි එක ස්පින් එකක් දෙමු ඒත් නෑ ස්පින් 43යි අපිට දැන් නම් ඉතින් මේ ස්පින් එකෙන් අනිවාර්යෙන්ම එන්නම ඕන බලමු 250 එකක් දීලා මේක ඉතින් අනිවාර්යෙන්ම වෙනවා ලක් 150 එනවා කියලා තිබ්බේ අනේ අම්මෝ ඇති මං හිතුවේ නම් මට තිබ්බ එක මේ කියලා වාසනාව තමයි ඉතින් මෙන්න මේක ආවා ඇති ඔයින් ගියා මං හිටියේ ආවෙක මේ කියලා මට ඇති ඩයමන්ඩ් කොච්චර ගියත් කවන්නේ මට ආවෙක ආවේ නෑ නේ හින්දා මට ඒක ගැටලුවක් නෑ අපි මේ ටිකත් එක්ස්චේන්ජ් කරගමු ඒකත් හරි ඊට පස්සේ මෙතනින් අපි නේම් චේන්ජ් කාඩ් නම් මට වැඩක් නෑ මේ කාඩුත් වැඩක් නෑ අර ටෝකන් ටික ආයේ තේරුමක් නෑ අනිත් ඔක්කොම තියෙනවනේ එකත් ගමු ඊට පස්සේ මේකත් ගමු හරි ඒ ටික ඔක්කොම හරි ඊට පස්සේ තව ටෝකන් 108ක් ඉතුරුයි මේ කාඩ් එකෙන් මොකද්ද දන්නේ ඇවින්නේ අපි ඒකකුත් අරන් බලමු අපිට එක කාඩ් එක පාඩුයි හැබැයි මේ ඒක පාඩුයි 50ක් දීලා ගන්න එක ඊට වඩා හොඳයි මේවා ගත්තා 11ක් ගන්න බලා. හරි එහෙනම් ඉතින් අද වීඩියෝ එක එන්ඩ් කරනවා මේ වගේ අලුත්ම වීඩියෝ එකකින් ආයෙත් හම්බෙමු. ඉතින් අපි අලුත් බ්ලැක් ජර්සි එකක් පොඩ්ඩක් බලමු දාලා. පැෂන් එකට ආවා. දැන් බ්ලැක් ජර්සි හොයන්න ගියාම තමයි පිස්සු හැදෙන්නේ. මේ තියෙන්නේ. ඔන්න අද බ්ලැක් ජර්සිය ඒකත් ලස්සන ඩිසයින් කරලා තියෙනවා අවුලක් නැහැ බ්ලැක් ජර්සි කීයක් තියෙනවද දැන් බ්ලැක් ජර්සි තියෙනවා මේකයි මේකක් තියෙනවනේ මේ ඔයගේ බ්ලැක් ජර්සි 4-5ක්ම තියෙනවා මං හිතන්නේ හරි කොහම හරි ඔන්න ඉවෙන්ට් එක ස්පින් කරා අනිවාර්යෙන්ම ගේමින් ගෝස්ට් ලයිට් channel එකේ ඒ වගේම ඊමනි විත් ගෝස්ට් channel එක සබ් කරලා බෙල් එක ඕල් කරලාම තියාගන්න කියලා මතක් කරන ගමන් අද වීඩියෝ එක එන්ඩ් කරනවා කට්ටියම පරිස්සම් වෙන්න කට්ටියටම ජය වේවා